සිවුරක් දාපු පලියත මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. එකක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුයකමක්. මේ රටේ සංඝාධිකරණයක් හැදුවොත් එහෙම මේ සිවුරු දාගත්ත හොර තක්කඩි ඔක්කොම සිවුරෙන් අයින් කරන්න වෙනවා. ආසනේ 99ක් තක්කඩි 99ක් තක්කඩි වලකී හරදරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ ස්ත්‍රී පුරුෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලි අපේ රටේ නීතිය තනතුරු සහ බලය මත පදනම් වෙලාද ක්‍රියාත්මක වෙන්නේ. ඇයි අධිකරණ කටයුතු අවුරුදු ගණන් කල් අදින්නේ? ඇත්ත. සමහර තීන්දුව తీරන දෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි ඒ කාලරාමුව අවම වෙනව නම් නේද අපි කාටත් හොඳ. කතාව ඒක නෙවෙයි. අපිට මතකයි ඉස්සර ටීවී එකේ ඇඩ් එකක් ගියා. අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි කියලා. නීතිය සැමට සමානයි කියලා හිතුවට සමහර වැරදිවලට යුක්තිය ඉල්ලලා ලොකු ප්‍රශ්න එකක් සෝෂල් මීඩියා වලින් දෙන්න වෙලා නේද? පක්ෂ විපක්ෂ අර සංවිධාන මේ සංවිධාන අද ටිකක් නිහඬ වෙලා නේද? සීලක් නිසාද? එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් කතා කරන්න සමහරුන්ට කොන්දක් නැති හින්දාද? රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකා ඔක්කොම ටීවී එකේ පත්තරවල දේශපාලකයන්ගේ කුණු ලෙව කනවා. හැබැයි මුළු රටක්ම ලැජ්ජාවෙන් බෙල්ල කපා ගන්න ඕන කැත සිද්ධියක් මේ දවස්වල සෑහෙන ජනප්‍රිය වෙලා තියෙනවා. අපරාධයක් ඉස්සරහා ඒ හැමෝම ගොළු වෙලා බිහිරි වෙලා. ඇයි? චූදිතයා රටේ ඉහළ තැනක ඉන්න ප්‍රභූ හිමිනමක් වුණු හින්දාද? ඓතිහාසික අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් සම්බන්ධ නඩුව මේ දවස්වල දැඩි කතාබහට ලක් වෙලා තිබෙනවා. අපි හැරෙන්න ඕන මේ අපරාධයේ තියෙන කාලකන්නිම පැත්තට. ඒ පුංචි දුව තමන්ගේම වැදූ අම්මා විසින් සල්ලිවලට විකුණපු දරුවෙක්. සල්ලිවලට විකුණනවට අපි කියන්නේ වෙනම වචනයක්. අවුරුදු 11ක් කියන්නේ මොන වයසක්ද? මල් වගේ අහිංසක. තමන්ට සිද්ධ වන දේ ගැන කිසිම වැටහීමක් නැති වයසක්. අන්න ඒ වයස ඉඳන් තමන්ගේම ලේ කැටියව ඇගේ කිසිම දැනුවත් භාවයකින් තොරව ලිංගික ශ්‍රමිකයෙක් විදිහට පාවිච්චි කරන්න මේ ජාතක කරපු මව කටයුතු කරලා තියෙනවා. මොනතරම් තිරිසන් පහත් ක්‍රියාවක්ද මේක? විවිධ මිනිස්සුන්ට මුදලට විකුණලා තියෙනවා කියලා තමයි මේ නඩුවලදී අනාවරණය වෙලා තියෙන්නේ. ලැබුම් හලකදී බාලවයස්කාර දැරියක් එක්ක අහුවුන එක තමයි මේ මහා පිළිකාවේ මුල පාද ගන්නෙ. එතනින් ඉහළට විමර්ශන යද්දී හෙළි වෙන්නේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසිනුත් අවස්ථා කිහිපයකදී මේ අසරණ දරුවව දූෂණය කරලා තියෙනවා කියලා බරපතල කාරණාව. අපි හැමෝම අහෝ බුදු සරණයි කියා පන්සල් ගානේ බිම පෙරලි වදිනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සල්ලි පස්සේ දුවලා තණ්හාවෙන් අන්ධ වෙලා තමන්ගේම දරුවන් පාවලා දෙන මෙහෙම කාලකන්ණි සමාජයක් ගැනද? හැබැයි මතක තියාගන්න මේ වගේ තිරිසන්නු එකෙක් දෙන්නෙක් කරන නිද්‍රාශීලී අපරාධ හින්දා අදටත් මේ රටේ ගම්නියංගම් වල ලතවන අසරණ මිනිස්සුන්ගේ කඳුළු පිස දමන බඩගින්න නිවන රටට ජාතියට විපතක් වුණාම පෙරමුණ ගන්න ඇත්තටම ධර්ම මාර්ගයේ ජීවිතේ කැප කරලා වැඩවසන දහස් සංඛ්‍යාත උතුම් ගෞරවනීය මහ සංඝරත්නයට අපි කිසිම වෙලාවක අපහාස කරන්න හොඳ නැහැ. සැබෑ සංඝ පීතෘන් වහන්සේලා කියන්නේ මේ පින්බිමේ ජීවය ආශිර්වාදය. ප්‍රශ්නය තියෙන්නේ ඒ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ නාමයටත් කැඩලක් කරමින් සිවුර අස්සේ හැංගිලා සල්ලි තණ්හාවෙන් බෞද්ධන්ගේ ජීවිත විනාශ කරන වෘකයන්ව අර සැබෑ ගුණගරුක හාමුදුරුවන්ගේ සහ බුදුදහමේ පාරිශුද්ධත්වය වෙනුවෙන්ම සමාජයෙන් වෙන් කරලා නීතිය ඉදිරියට ගෙනල්ලා උපරිම දඬුවම් දිය යුතුයි කියන එකයි අපගේ මතය. තථාගත බුදුපියාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කළා මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්තමං නුරක්කේ. මවක් තමන්ගේ එකම පුතාව තමන්ගේ ජීවිතය දීලා රකින්නාසේ ලෝකයේ සියලු දරුවන්ව රකින්න. හැබැයි අද බුදුන්ගේ ඒ උතුම් ධර්මය ලංකාවේ තියෙන්නේ පන්සල්වල තාප්ප උඩයි කාර්වල පිටිපස්සේ ගහපු ස්පීකර් වලයි විතරයි. සිවුරු දාගත්ත සමහරක් දූෂකයෝයි සල්ලිවලට අඳුණු මව්පියෝයි බුදුදහම පාවිච්චි කරන්නේ තමන්ගේ බඩ වඩා ගන්න ලේබලයක් විදිහට විතරයි.
උන් පින්පව් කර්මය අපාය විශ්වාස කරන්නේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 365 දෙක ආ වයස අවුරුදු 18ට අඩු කෙනෙක්ට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම අවුරුදු 7ත් 20ත් අතර හිරේ යාමට බලපාන වරදක්. දණ්ඩ නීති සංග්‍රහයේ 364 දෙක ඊවගන්තිය යටතේ වයස අවුරුදු 18ට අඩු ස්ත්‍රියක් දූෂණය කිරීම අවුරුදු 10ත් 20ත් අතර හිරේ යාමට ලොකු වරදක්. මවට එරෙහිව 361 වගන්තිය යටතේ මුදලට මිනිස්සු විකිණීම සහ ජාවාරම් කිරීම අවුරුදු 3 සිට 20 අතර හිරේ ඉන්න පුළුවන් බවටයි මේ වගන්තිවල දක්වලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන පුදුමය බලන්න, මේ දරුවට මේ අතවරේ වෙද්දි වයස අවුරුදු 16ට අඩුද නැද්ද කියලා නිගමනය කරන්න පොලිසියට අමාරු වෙලා තියෙනවලු. ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 363 ඊ වගන්තිය, ඒ කියන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන ලේසිම සහ තදම චෝදනාව මේකට ඇතුළත් වෙලා නැහැ. හිතාගන්න පුළුවන් වෙන දේ කොහොම වුණත් මේ පැවැත්වුණු නඩු විභාගයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පල්ලේගම හේමරතන හිමියන්ව මුදා හැරියේ අතිශය දැඩි ඇප කොන්දේසි මාලාවක් එක්ක. ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක්, ලක්ෂයක මුදල් ඇපයක්, විදේශ ගමන් තහනමක් පැනෙවුවා. ඒ වගේම සාක්ෂිකරුවන්ට එකම එක බලපෑමක් හරි කළොත් ඇප වහම අවලංගු කරනවා කියලා උසාවිය නියෝග කළා. අපි නීතියට ගරු කරන මිනිස්සු මේක තවමත් උසාවියේ විභාග වෙන නඩුවක් නිසා කවුද වැරදි කවුද නිවැරදි කියලා තීන්දුව දෙන්න අපිට අයිතියක් නැහැ. ඒක උසාවිය තීරණය කරයි. නඩුවේ තීන්දුව එනකන් අපි බොහොම ඉවසිලිවන්තව බලාගෙන ඉන්නවා. හැබැයි අවුරුදු 11 ඉඳන් Tamanට වෙන දේවත් නොදැන තමන්ගේම අම්මා විසින් සල්ලි වලට පාවා දීපු ඒ අසරණ කෙල්ලට යුක්තිය ඉටු වෙන්න නම් පොලිසියයි ළමා ආරක්ෂක අධිකාරියයි මේක අකුරටම කරන්න ඕන. මේක ලංකා ඉතිහාසයේ ලියවෙන තීරණාත්මක නඩුවක්. විශේෂයෙන්ම මේක මේ පවතින ආණ්ඩුවටත් ටර්නින් පොයින්ට් එකක් වෙයි. අන්තිමට මට අහන්න තියෙන්නේ එකම එක දෙයයි. ලොකු ලොක්කන්ගේ බලපුලුවම් කාරකම් ඉස්සරහා මේ රටේ මාධ්‍ය වගේම සමාජයක් විදිහට අපේ හෘද සාක්ෂියක් අද නිහඬ වුණොත් හෙට දවසේ කාසිවලට විකිනෙන තිරිසනුන්ගේ ගොදුරක් වෙන ඊළඟ අහිංසක දරුවා ඔබේම ලේ කැටියා නොවේවිද? ඔබේම ලේ කැටියා නොවේවිද? හිතලා බලන්න. මම ශ්‍රීමාල් ජයවික්‍රම, ඉන්සයිට් විත් ශ්‍රීමාල්, දැඩි අවධානයෙන්. Insight with Srimal.